සුබ දවසක්. ෆියුචර් මයින්ඩ්ස් YouTube channel එකට මාව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේදී ගොඩක් වැදගත්ම මාතෘකාවක් තමයි කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එකේ ෆොටෝ එක මුලින්ම දකින්න ඇති. ඉතින් ඔයාගේ ජීවිතය ගැන ඔයාට ලොකු අදහසක් තියෙනවා නම්, ඔයාගේ අනාගතය ගැන ඔයාට ලොකු බයක් තියෙනවා නම්, ඒ ගැන හරි විශ්වාසයක් අදහසක් නැත්නම් ඔයා මේ වීඩියෝ එක මුලින් ඉඳලා අවසාන වෙනකම් පිළිවෙලට බලන එක තමයි වැදගත්ම දේ. right? එතකොට මේ වීඩියෝ එක තුළ අපි කතා කරන්නේ කෙනෙක්ට සාර්ථක වෙන්න අදහසක් තියෙනවා. හැබැයි ඒකට විසඳුමක් එයාට මඟ පෙන්වීමක් නැහැ, හරියට කරන්න අදහසක් නැහැ. ඒ නිසා මේ වීඩියෝ එක තුළ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මුලින්ම ඔයා කවුද? ඔයාට ඉන්න තැන කොතනද? මේක හරියට තේරුම් ගත්තොත් පමණයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන තීරණය හරියටම ඔයාට ගන්න පුළුවන්. රයිට්. ඒ නිසා මේක 100% අපි ප්‍රායෝගික කරුණු කතා කරගෙන යනවා. ඒ නිසා හරියටම උකම් දෙන්න පොතක් පෑමක් අනිවාර්යෙන් ළඟට අරගෙන මේ කතා කරන දේවල් ටික ප්‍රැක්ටිකල් වැඩ ටිකක් තියෙනවා ඔයාට අතරමැදි කරන්න. මේ ටිකත් එක්ක ඔයා හරියට මේ වීඩියෝ ෆලෝ කළොත් මම විශ්වාස කරනවා, මම ඔයාව ගැරන්ටි කරනවා ඔයාට අනිවාර්යෙන් ජීවිතේ වෙනස් කරන අවස්ථාවක් අපේ මේ channel එක කරා ඔයාට ගන්න පුළුවන්. රයිට්. මේ වීඩියෝ සීරීස් එකක් එක්ක ඔයාට මේ කාලය තුළ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් හොඳම ශේෂ්ත්‍රයන් ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඉතින් මේක තමයි ඒ ආරම්භය. 100%ක් මේ වීඩියෝ එක හරියටම ගන්න පුළුවන් නම් හෑන්ඩ් ෆ්‍රී එකක් පාවිච්චි කරලා සද්දවත් නැති තැනක ඉඳගෙන පිළිවෙලටම මේ වැඩ ටික හරියටම කරා. right? right. එතකොට අපි කතා කරන්නේ the freedom session. right. එතකොට මේ නිදහස ගැන තමයි අපි කතා කරන්නේ. මිනිස්සෙක් විදියට කොහොමද අපි නිදහස ලබා ගන්න? එහෙම නැත්නම් මේ ජීවිතේ වෙනස් කරගෙන සැප විඳින මිනිසෙක් බවට පත් වෙන්නේ කොහොමද? එතකොට මේ සංවාදය, right, මේක සංවාදයක්, මේක මම තනියෙන් කතා කරන දෙයක් නෙවෙයි. ඔයත් මේකට සම්බන්ධ වෙන්න ඕන. ඒ නිසා මේ සියල්ල වෙනස් කර හැකි සංවාදයක් එක්කරම ඔයා මේ සම්බන්ධ වෙලා ඉන්නේ. right? හරි. එහෙනම් අපි පටන් ගමු. පළවෙනිම මම කිව්වට පොතක් පැනක් අනිවාර්යෙන් ළඟට ගන්න කියලා. එහෙනම් මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ පොත නැත්නම් කොලයක් ළඟ ඇති. ඒකෙන් මුලින්ම අද ඩේට් එක දාන්න. ඔයා මේ වීඩියෝ එක බලන දවස. right? ඒ ඩේට් එක මුලින්ම දාන්න. ඊළඟට ඔයාගේ නම මේ වෙලාව ජොබ් එකක් කරනවා නම් මොකක්ද මේ ජොබ් එක? එතකොට ඔයා O level සමත් වෙච්ච කෙනෙක් නම් ඔයාට පුළුවන් එතන ටික් එකක් දාගන්න ඉස්සරහින්. එතකොට ඔයා I level සමත් වෙච්ච කෙනෙක් නම් ඔයාට පුළුවන් එතන ටික් එකක් දාගන්න. එතකොට ඔයා මොනවා හරි ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරලා තියෙනවා. නැත්නම් මේ වෙලාවේ ඩිග්‍රී එකක් ෆලෝ කරනවා. right? ඒක ඔයාට පුළුවන් දාගන්න පුළුවන්. දැන් මේ කරුණු පහ දැම්මට පස්සේ දාගත්තට පස්සේ ඔයාට පේනවා ඔයාගේ වර්තමාන වටිනාකම කීයද කියන එක. අද දවසේ ඔයා ජොබ් එකක් කරනවා. අද දවසේ ඔයා යම්කිසි මට්ටමක ඉන්නවනම් ඔයා යම්කිසි මුදලකට ඔයාගේ වටිනාකම දෙනවා නම් ජොබ් එකකින් ඔයාලට කීයක් හරි මුදලක් ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ මෙන්න මේ කරුණු පහට අදාළ. ඒ ඔයා හදාගත්ත වටිනාකමට අදාළ. right? ඒ නිසා තමයි මේ ටික මුලින්ම දාගන්න කියලා කිව්වේ. ඊළඟට ඔයාට පුළුවන් ඔය විස්තර ටික යටි පොඩි ඉරක් ආරස්සත රැඳ ගන්න. මේ ඉර තමයි ඔයාගේ ජීවන රේඛාව. right? එතකොට මේක අපි අවසාන වශයෙන් දාගන්න අවසානයේදී 70 75 කියලා. මේ මොකද? සාමාන්‍ය මිනිසෙකගේ ආයු කාලය. කියනවා කෙනෙක් නම් අවුරුදු 70ක් ජීවත් වෙනවා. කාන්තාවක් නම් අවුරුදු 75. මේ දැන් ඇසියුම් කරන ගාන. හැබැයි ඇත්තටම වර්තමානයේ බලුවොත් මේ කාලේ ජීවත් වෙන ප්‍රමාණය හරි දුර්ලභයි. right? ඊළඟට ඔයාට පුළුවන් ඔය රේඛාවේ ඔය ඉරේ ඔයා කොතනද ඉන්නේ? මම උදාහරණයක් විදිහට අවුරුදු 35 කෙනෙක්ව උදාහරණයක් අරගත්තොත් එයා මේ රේඛාව මැද තමයි ඉන්නේ. ඒ කියන්නේ තව අවුරුදු 35ක් තමයි අපි නිකන් 70ක් ජීවත් වෙනවා කියලා හිතුවොත් එයාට ඉතුරු වෙලා තියෙන්නේ. රයිට්. අවුරුදු 35ක් ගෙවිලා ඉවරයි. මේක සීරියස් කතාවක්. එයා බලන්න අද දවසේ ඔයාගේ වයසත් එක්ක ඔයා කොතනද ඉන්නේ? දැන් අපිට කියන්න පුළුවන් මේ අවුරුදු 35ක් හරියටම තව ඉන්නේ. අපිට කියන්න බෑ තව අවුරුදු 5ක් ඉන්න 10ක් ඉන්න. මොකද ජීවිතය කියලා කියන්නේ හැම අමිච්ච දෙයක්. right? එතකොට ඔයා බලන්න ඕනේ කොතනද ඔයා මේ වෙලාවේ ඉන්නේ. එහෙනම් ඔයාට ඉතිරි අවුරුදු 5 10 කියන්නේ හරිම තීරණාත්මක කාලයක්. ඒක බුද්ධිමත්ත ගන්න ඕන දෙයක්. right? හරි. එතකොට දැන් අපි මේ කතා කරන්නේ සාර්ථකත්වය ගැන. ඔයාට යම්කිසි අදහසක් දෙන්න. එහෙනම් අද ඔයා ඉන්න තැන, අද ඔයා කන බොන විදිය, ඔයා අඳින පළඳින විදිය, ඔයා මේ වෙලාවේ වාඩිලා ඉන්න පුටුව
ඔයා ඉන්න කාමරේ ඉන්න පුළුවන්. ඔයා ඉන්නේ AC room එකක් ඇතුළත නැත්නම් ෆෑන් එකක් දාගෙන ඉන්න විදිහට එයා විඳින සුව පහසුව මේ හැමදේම තීරණය වෙලා තියෙන්නේ පහුගිය අවුරුදු 10 ඇතුළේ. සමාජයේ පහුගිය අවුරුදු 5 ඇතුළේ. ඔයා ගත්තු තීරණවල ප්‍රතිඵලයක් විදිහට. රයිට් ඒක මෙන්න කිසිම කෙනෙක්ගේ වැරද්දක් නෙමෙයි. ඔයා තමයි තීරණය කරේ මම මෙන්න මේ දේ කරා. රයිට් මම මෙයාත් එක්ක යාළු වෙනවා මම මෙන්න මෙයාව මැරි කරනවා මම මේ ජොබ් එක කරනවා මම මේ වගේ දෙයක් කරනවා ඒ ගතු තීරණ වල ප්‍රතිඵලයක් තමයි අද දවසේ ඔයා භුක්ති විඳින්නේ ඒ නිසා ඒක කාගේවත් වරදක් නෙමෙයි ඒක ඔයාගේම තීරණ වල ප්‍රතිඵලයක් රයිට් ඒ නිසා ඔයා අනාගතේ ප්ලෑන් කරනවා නම් පහුගිය අවුරුදු 5 10 ඇතුලේ ඔයා ලැබපු සාර්ථකත්වය මොනවද right ඒ වගේ මේ අවුරුදු 10 ඇතුලේ ඔයාලගේ සාර්ථකත්වය මොනවද ඒ ටික ඔය පොලේ පහලින් ලියාගන්න ඕනේ ඒ වගේම තමයි මේ සාර්ථක අසාර්ථක දේවල් වලට හේතු වෙච්ච ප්‍රධාන සාධක මොනවද? ඔයාගේ අභ්‍යන්තර දේවල් වෙන්න පුළුවන්, සමහරවිට බාහිර සමාජ වෙන පුද්ගලයන්ගේ දේවල් වෙන්න පුළුවන්. ඒ ටික වත්තම දාගන්න. right මම මේකට වෙලාව ගන්න. ඔයා මේ වීඩියෝ එක බලන කෙනෙක් විදිහට ඔයා මේක වෙලාව අරගෙන පිළිවෙලට කරගෙන යන්න ඕනේ. right හරි. දැන් ඔයා පහුගිය අවුරුදු 10ක් වගේ දැන් ඔයාලට අදහසක් තියෙනවා පහුගිය අවුරුදු 10 ඔයාගේ ජීවිතේ සාර්ථක වුණා නම් නැත්නම් අසාර්ථක වුණා නම් මොකක්ද වෙච්ච දේ? ඒ හේතු මොනවද? right? එතකොට ඊළඟට අපි බලන්න යන්නේ දැන් මේ වෙලාවේ ඔයාගේ මට්ටම මොකක්ද? right? මේක අනිවාර්යයෙන්ම ඔයා කර යුතු දෙයක්. right? මේක හරියට කරේ නැත්නම් අනාගතේ කොට සැලසුම් කරන්න බෑ. ඒ නිසා මේ වර්තමාන මොහොතේ මේ වර කරුණු ටිකක් පේනවා. මේ ටික හරියටම ඔය පහලින් දාගන්න. right? ඔයාලට බැංක් account කීයක් තියෙනවද? කොච්චර මුදලක් ඉතුරු කරලා තියෙනවද? එතකොට මේ වෙලාවේ ගියක් ඔයාට තියනවාද ඔයාටම කියලා ඔයා කැමති ගෙදරද ඔයාගේ ජීවත් වෙන්නේ රයිට් ඒකට වල ටික් එකක් දාන්න පුළුවන් එතකොට වෙහිකල් එකක් ඔයා මේ වෙලාවේ වාහනේ පාවිච්චි කරනවාද රයිට් එතකොට ප්‍රොපර්ටිස් මොනවද ඔයා මොනවා හරි වත්කම් දීපල ගොඩනගාගෙන තියෙනවද එතකොට මේ වෙලාවේ ඔයාගේ මාසේ වියදම කීයද ඒ වගේම ඔයාට කොච්චර ඉන්කම් එකක් මේ වෙලාව වෙනවා රයිට් එතකොට ලෝන් වලට ඔයා මොනවා හරි ලෝන් වලට හිර වෙලා ඉන්නවනම් ෆිනෑන්ස් එක ගෙවනවා නම් මොකස් මොනවා හරි තියෙනවා නම් එතකොට ඒවට කොච්චර මාසයක් ගෙවන්න ඕනද right ඒ වගේම තමයි අවසාන වශයෙන් ඔයාගේ ඔය ජීවිතේ මේ වෙන මොහොත ඇතුලේ ඔයාගේ ජීවිතේ ඔයාට දැනෙනවද ඔයා සුරක්ෂිතයි කියලා right ඔය යන විදිහට ගියොත් ඔයා සුරක්ෂිතයි ඔයාට සැටිස් වෙන්න පුළුවන් ඔයාගේ මේ ජීවිතේක right අදිසීතන් ඔයා තමයි ගෙදර ගෘහමූලික ගෙදර ඔයාගේ වයිෆ් කෙනෙක් ඉන්නවා දරුවෝ ඉන්නවා මතාත්තා ඉන්නවා ඔයාගේ ඔයාට ජීවිත හානියක් වුණොත් ඒ මිනිස්සු අනාගතේ සුරක්ෂිතයි right ඒක උනට ඔතන හිතන්න ඕනේ right ඊළඟ කාරණාව තමයි දැන් මේ සමාජය ගත්තොත් කොටස් හතරක් ඉන්නවා ඒ කොටස හතර දිහා බැලුවොත් කොටසක් ඉන්නවා කාලය තියෙනවා හැබැයි සල්ලි එහෙම වැඩක් නැහැ ඒතකොට තව කොටසක් ඉන්නවා කාලේ නැහැ මුදල් තියෙනවා ඒ ජීවිතේ වැඩක් නැහැ මොකද කාලය නැත්තම් විනෝද වෙන වෙලාවක් නැත්තම් ඒ ජීවිතේ වැඩක් නෙවෙයි තව කොටසක් ඉන්නවා කාලයක් නැහැ මුදලුත් නැහැ එහෙම කොටසෙන් කොහොමදත්ම වැඩක් නැහැ එහෙනම් අපි බලන්න ඕනේ කාලය තියෙන මුදලුත් තියෙන කෙනෙක් බවට පත් වෙන්න. ඔයාට දැන් තේරෙනවා නම් ඔයා ඉන්න මට්ටම මොකක්ද කියලා ඔයාට පුළුවන් ඔය කොටස් හතරෙන් ඔයා කොතනද ඉන්නේ කියලා මාක් කරගන්න. ඔයාට කාලය තියෙනවා සල්ලි නැද්ද? නැත්නම් කාලේ නැහැ සල්ලි තියෙනවද? නැත්නම් ওই දෙකම නැද්ද? නැත්නම් ওই කාලය සහ මුදල් කියන දෙකම තියෙනවද? ඒක මාක් කරගන්න. ඊළඟට ඔයා සමාජයේ දිහා බැලුවම මට පේනවා දුප්පත් මධ්‍යපන්තික ධනවත් කියලා කොටස් තුනක් ඉන්නවා. මේ වෙලාවේ ඔයා ඉන්නේ මොන කොටසෙද කියන එකත් ඔයා උතන මාක් කරගන්න ඕනේ. right මේක හරියටම කරන්න 100ට 100ක් කරන්න. right ඒක තනියම කරනවනම් තමයි හරියටම ඔයාට මේ ටික දැනෙන්නේ. හරි. එතකොට අපි දැන් ඔයා ඉන්න මට්ටම බලමු. දැන් ඊළඟට අපි කරන්න යන්නේ ඊළඟ අවුරුදු 5 10 ප්ලෑන් කරන මේක ඔයාගේ අද මට්ටම බලලා තීරණය කරන්න එපා. මේක තමයි ඔයාට අවශ්‍ය දේ. ඔයාගේ බලාපොරොත්තු වෙන ජීවිතේ. ඒ නිසා මේක බය නැතුව ප්ලෑන් කරන්න. right ඊළඟ අවුරුදු 10 ඇතුලේ ඔයාට බැංකු account කීයක් තියෙන්න ඕනද? කොච්චර මුදලක් ඒ account වල තියෙනවද? ඊළඟට ඔයා බලාපොරොත්තු වෙන සිහින නිවස ඩ්‍රීම් හෝම් එක හදන්න කොච්චර මුදලක් ඔයාට යනවද? right ඔයා කැමති වාහනේ මොකද ඒක ගන්න කොච්චර මුදලක් යනවද? අනිවාර්යෙන් මේ ටික උතන දාගන්න. ඊළඟට ඔයා වත්කම් දීපල මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඉඩම් වෙන්න පුළුවන්, නිවාස වෙන්න පුළුවන්, මොනවා හරි වත්කම් තියෙනවා නම් කොච්චර වත්කම් ටිකක් ඔයා ගොඩනගාගන්න බලාපොරොත්තු වෙනවද? ඒක දාගන්න. ඊළඟට ඔයා මාසෙ කොච්චර මුදලක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවද? right කන්න බොන්න අඳින්න පළඳින්න එන්ජොයි කරන්න කොච්චර මුදලක් ඔයා වියදම් කරන්න බලාපොරොත්තු වෙනවද? ඒක ලක්ෂයක් ලක්ෂ 5ද 10ද right ඒක ඔයා තමයි තීරණය කරන්නේ.
එතකොට කොච්චර ඉන්කම් එකක් මාසේ ඔයාට එන්න ඕනේ? ලක්ෂ 20ක් ලක්ෂ 50ක් එන්න පුළුවන්. ඒක බය නැතුව දාන්න. right? ඊළඟ දේ තමයි මේ ටාගට් වලට යන්න ඔයාට එයි මේ බාහිර ලෝකේ මොනවද තියෙන opportunities right? ජොබ් එකක් මොනවා හරි ඔයා දන්න දෙයක් තියෙනවා. නැත්නම් මොනවා හරි ව්‍යාපාර ඔයා දන්න ව්‍යාපාර මොනවද තියෙනවද මේ ටාගට් එකට ඊළඟ අවුරුදු 5 ඇතුලේ 10 ඇතුලේ යන්න. right? ඒක ඔතන දාගන්න ඕනේ. ඊළඟට අද ඔයා ඉන්න සමාජ මට්ටම මොකද්ද? සහ ඊළඟ අවුරුදු 5 ඇතුලේ ඔයා යන්න බලාපොරොත්තු වෙන සමාජ මට්ටම මොකක්ද? ඒක ඔතනින් දාගන්න. right? හරි. මේ ටික වෙලාව අරගෙන ඔයා කරන්න කලබලයට කරන්න එපා. වීඩියෝ එක පුෂ් කරලා හරි පිළිවෙලට කරන්න. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ මේ වෙලාවේ ඔයාට ඔයා ගැන හැඟෙන දේ මොකක්ද? ඒක සතුටක්ද දුකක්ද ආඩම්බරයක්ද කලකිරීමක්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ඔයාට තේරුම් ගන්නයි ඕනේ. ඔයාගේ ජීවිතේ පහුගිය අවුරුදු ටිකේ මොකද උනේ? කාලේ නාස්ති වුණාද? ඔයාගේ වටිනාකම නැති වුණාද? ඔයා අසරණ වුණාද? ඔයා තනි වුණාද? කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩි හිතන්න යන්න ඕනේ. ඔයාට ඔයාගේ ජීවිතේ ගැන දැනෙන දේ මේ වෙලාවේ පොඩ්ඩක් ඔලුවට ගන්න. right? හරි. එහෙනම් මෙතනට ආව ඔයාට මෙතනින් එහාට තමයි අපි කතාව කරන්නේ. right? එහෙනම් මෙතනින් ඉස්සරහට තවත් සීරියස් මේ ටික හරියටම අහන්න. right. මම ප්‍රධාන කොටස් පහක් කතා කරනවා. එතනින් පළවෙනිම කොටස තමයි මිනිස්සුන්ගේ ප්‍රශ්න මොනවද? අපි උදාහරණයක් විදිහට බලුවොත් මිනිස්සු දිහා බැලුවම අපිට පේන වර්තමාන සමාජය බලුවම ජීවන වීම මිනිසුන්ගේ වැඩි වෙලා තියෙනවා. නේද? ඒකෝත් මිනිස්සු ගන්න ඉන්කම් එක මිනිසුන්ට මදි. right? සාරිලන වැටුපක් මිනිසුන් හම්බෙන්නේ නැහැ. ඉතල මහන්සිුණත් වැටුප ගොඩක් අඩුයි. ඊළඟට ලෝන් වලට හිර වෙලා ෆිනෑන්ස් වලට හිර වෙලා ඔකස් වලට හිර වෙලා ගොඩාක් මිනිසු අර මාසෙ වියදම් ප්‍රමාණය වැඩි කරගෙන තියෙනවා. ඊළඟට කාලේ නේද දවස් 6ක් අඩුම රස්සාවට යන්න ඕනේ. එතකොට ඕටී කරනවා නම් දවස් 7ම වැඩ කරන්න ඕනේ. ගෙදර මිනිස්සු එක්ක ඉන්නවා මිනිස්සුන්ට කාලයක් නෑ. පෞල් ප්‍රශ්න වැඩි වෙලා. නේද? අම්මා එක තැනක තාත්තා එක තැනක දරුවෝ එක තැනක අද බලන්න කොච්චර ඩිවෝස් වෙනවද කියන මේ ලංකාවේ ලයික් මේක ලංකාව විතරක් නෙමෙයි ලෝකේ හැම රටකම පොදුයි. අපි ලංකාව පැත්තේ බලුවොත් අද මේ ඩිවෝර්ස් වෙන ප්‍රමාණය වැඩි වෙලා, පෞල් ප්‍රශ්න වැඩි වෙලා, අන්‍ය සම්බන්ධතා වැඩි වෙලා. ඇයි නිදහසක් නැහැ, කාලයක් නැහැ මිනිසුන්ට. right? එතකොට එදිනෙදා වීදම් වැඩි වෙලා. නේද? අධ්‍යාපන වීදම්, එතකොට සෞඛ්‍ය වීදම් මේ හැමදේම අද වැඩි කරා. එතකොට ගොඩක් අය රෙන්ට් එකට ඉන්නේ. එතකොට රෙන්ට් එක ගෙවන්න ඕනේ මාසෙ අනිවාර්යයෙන්. එතකොට මේ වගේ ගොඩක් ප්‍රශ්න වලට පීඩනයකට පත් වෙලා ඉන්න මිනිස්සු. දැන් ඔයා කල්පනා කරලා බලන්න මේ ප්‍රශ්න වලින් කීයක් ඔයාලට තියෙනවද? මේ පීඩනය ඔයාලට තියෙනවද? right? එතකොට මේ ප්‍රශ්න දිහා බලුවම ඔයාලට පේන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රශ්න වලින් 99%ක්ම විසඳුම තමයි සල්ලි කියලා කියන්නේ. right? ඒ නිසායි 99%ක් ප්‍රශ්න වලට සල්ලි තමයි විසඳුම. right? එතකොට මේක අදහසක් ගන්නකොට මම දැන් මිනිසුන් දෙන ප්‍රශ්න ඒකෝද දැන් සමාජීය තියෙන හැම මිනිස්සුම මේ ප්‍රශ්න වල ජීවත් වෙන්නේ නැහැ. එහෙනම් නිදහසේ ජීවත් වෙන මිනිස්සු ටිකකුත් තියෙනවා. නේද? ඔය මිනිස්සු කියන්නේ සල්ලිකාරයෝ නේද? පොහොසත් මිනිස්සු ධනවත් මිනිස්සු කියලා. ඒකෝර එහෙම 14ක්. right? එහෙම 14ක් කියන සමහරට වගේ ගමේ නගරේ මේ වගේ පොඩි පිරිසක් ඉන්නවා. මේ අතේ ඇමරිකාන්ට වගේ පිරිසක් තමයි ඉන්නේ. ඒකෝර එයාලා මොකද්ද මේ අරගෙන තියෙන නිදහස? ඒගොල්ලෝ මොකද්ද මේ විදින සතුට? ඒ තමයි මූල්‍යයෙන් නිදහස. අපි කියන ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක කියන. right? ඊළඟ කාලේ නිදහස අපි කියන ටයිම් ෆ්‍රීඩම් එක කියන. එතකොට මේ දෙකම තියෙනවා නම් මිනිස්සුන්ට ගන්න පුළුවන් මානසික නිදහස, මෙන්ටලි ෆ්‍රීඩම් එක. right? මූලික නිදහස කියන්නේ ඔයාලට කැමති විදිහට සල්ලි වේදම් කරන්න පුළුවන් නම්, ඔයාලට කැමති විදිහට කාලය තියෙනවා නම් අපි කියනවා නිදහස් මිනිසෙක් කියලා. right? එතකොට ඔයා බලන්න මේ එක නිදහසක් අය මේ වෙලාවේ ඔයාලට තියෙනවා. right? එතකොට මේ නිදහස් මුක්ති විඳින මිනිස්සු තමයි ධනවත් මිනිස්සු කියලා සාර්ථක මිනිස්සු. අපි කියනවා පොහොසත් මිනිස්සු කියලා. right? මේක කොටසක් සමාජයේ ඉන්න අතලොස්සක්. ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් තමයි මේ අය. ඊළඟට ඉන්නවා මිඩල් ක්ලාස් right මධ්‍යමාන්තික මිනිස්සු. ඒකෝර මෙයාලට කාලයක් නැහැ, මුදලුත් නැහැ. ප්‍රශ්න කොට තියෙන මේගොල්ලෝ පේන ජීවත් වෙන මිනිස්සු. ගොඩක්ම ලෝන් වලින්, ෆිනෑන්ස් වලින් තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. මෙතන ගත්තොත් එයා කියලා ඉගෙන ගත්ත right සාමාන්‍ය ડોක්ටර් කෙනෙක්, ලෝයර් කෙනෙක්, ඉංජිනේර කෙනෙක් ටිකක් ඉහළ රැකියාවල් කරන. හැබැයි ඒගොල්ලෝ හිර වෙලා තමයි ජීවත් වෙන්නේ. සතුටක් නැහැ මිනිසුන්ගේ ජීවිතේ. ඊළඟට ඉන්නවා අවසාන වශයෙන් දුප්පත් කොටස නේද? පුවර් පීපල්. ඒකෝර මේගොල්ලෝ ඉගෙනගෙනත් නැහැ. ලොකුවට
මහන්සි වෙන්න කැමතිත් නෑ. හැම දවසම ප්‍රශ්න වලින් බැලුවොත් එක්ක ලෙඩ වෙලා, එක්ක මුදල් ප්‍රශ්න, එක්ක මොනවාරි ආරවුල් එක්ක ඔයාලට පේන ගොඩාක් ඉන්නේ මේ කැටගරි එකේ. right? කිසිම අදහසක් නෑ මිනිසුන්ගේ ජීවිතේ ගැන. right? ඉගෙන ගන්නෙත් නෑ, මිනිස්සු කියන දේ පිළිගන්නෙත් නෑ නේද? එහෙම කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි අවසාන වශයෙන් සමාජයේ යටම ලෙවල් එකේ ඉන්නේ. ඔයා බලන්න ඕනේ මේ කොටස් තුනේ ඔයා ඉන්නේ කොතනද? හරි. ඊළඟ තුන්වෙනි මාතෘකාව තමයි ඇයි මිනිස්සු ෆේල් වෙන්නේ? දැන් සමහර වෙලාවට අපි දකිනවා මිනිස්සු උත්සාහ කරනවා. මේ සාර්ථක වෙන්න ගොඩක් දේවල් කරනවා. හැබැයි මිනිස්සු ෆේල් වෙනවා. කොටසක් සමත් වෙනවා. සාර්ථක වෙනවා. තව කොටසක් ෆේල් වෙනවා. ඇයි මේ? ප්‍රධාන කාරණාව තමයි මිනිස්සු ෆේල් වෙන්න දැනුම නැතිකම සහ ක්‍රමවේද නොදැනීම. මිනිස්සු ඉගෙන ගන්න අර ඉස්කෝලේ උගන්වන පොඩි දේවල් ටික විතරයි. ඔයා හොඳට මතක තියාගන්න ඔය ඉස්කෝලෙන් උගන්වන දේවල් වලින් සාර්ථක වෙන්න බෑ. ඊට එහා දැනුමක් හොයා ගන්න ඕනේ. right? මේ knowledge එක මුදල් හොයන්න ඉගෙන ගන්න knowledge එක. right? මේක ඉස්කෝලෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් පළවෙනි එක තමයි මිනිස්සු දැනුවත් නෑ මේ මුදල් ගැන. මුදල් උපයන ක්‍රමවේද. right? ඊළඟ මේක බය සහ සැකය. මිනිස්සු අසාර්ථක වෙන ප්‍රධාන එකක් තමයි මේ මිනිසුන්ගේ තියෙන බයයි සැකයයි. මට හරියයිද දන්නේ මට දියුණු වෙන්න පුළුවන්ද දන්නේ මම දෙයක් කළොත් ඒක කරගන්න පුළුවන් වෙයිද දන්නේ හරි බයයි මිනිස්සු නේද? රස්සාව නැති වෙයි කියලා මාළු බයයි. බිස්නස් එකක් පටන් ගන්න හරි බයයි මිනිස්සු. නේද? සැකයි තමන් ගැන සැකයි. ආත්ම විශ්වාසයක් නැහැ. ඒක තමයි මිනිස්සු කියලා. ඊළඟට මඟ පෙන්වන්න උදව් කරන්න කෙනෙක් නෑ. සමාජයට පවුලේ ළඟම මිනිස්සු උදව්වට ඉන්නේ. හස්බන්ඩ් කැමති සාර්ථක වෙන්න වයිෆ් කැමති උදව් කරන්නේ. නේද? වයිෆ් කැමති සාර්ථක වෙන්න හස්බන්ඩ් කැමති නෑ උදව් කරන්නේ. සමහරට අම්මා තාත්තගෙන් මේ සපෝට් කරන්නේ. නේද? ඉතින් මෙන්න මේකත් එක්ක මිනිස්සු ෆේල් වෙනවා. තනියෙන් try කරලා ටික කාලයක් ගිහිල්ලා පැහැර දානවා. මොකද මිනිස්සු බලාගෙන hina වෙනවා. right? ඊළඟ දේ තමයි මූල්‍ය වංචාවට රැවටෙන. ඉක්මනින් සාර්ථක වෙන්න කියලා ගිහිල්ලා මොනවා හරි ෆයිනෑන්ෂියල් ස්කෑම් වලට අහු වෙනවා. right? අපි දැක්ක ගොඩාක් ඒ වගේ දේවල් වලට පහුගිය කාලේ මිනිස්සු සල්ලි දාලා නාස්ති කරගත්ත තමන්ගේ සල්ලි ටික. ඉතින් ඒ නිසා මේ හැම දෙයකම හේතුව දැනුමක් නැතිකම. right? ඒ නිසා ඔයා බලන්න කොච්චර දැනුමක් ඔයාලට මේකයි සාර්ථක වෙන්න තියෙනවද? එහෙම දැනුම නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ සීරීස් එක ෆලෝ කරන්න. අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ ටික හරියට බලන්න. ඒ නිසා අපි මේ කරුණු හතරම නිවැරදි කරගන්න ඔයාලට මඟ පෙන්වීම කරනවා. right? ඉතින් අසාර්ථක වෙන්න තව ප්‍රධාන කාරණාවක් තමයි ගොඩක් මිනිස්සු ඉන්නේ අසාර්ථක මිනිසුත් එක්ක. right? ඒ කියන්නේ දවසේ ඔයාට වැඩි ප්‍රමාණයක් කෝල් කරන්නේ කවුද? ඔයාගේ ළඟම 5 දෙනා කවුද? ළඟම 6-7 දෙනා කවුද? වැඩිම වෙලාවක් ඔයා කතා කර කර ඉන්න කාත් එක්කද කියන එක මත ඔයාගේ ජීවිතේ තීරණය වෙනවා. right? මේකම ඔයාට පැහැදිලිවම right? ඔයාට highlight කරලා කියනවා ඔයාගේ වටේ ඉන්න right? අසාර්ථක මිනිස්සුන් කේලම් කියන ඕපදූප කියන නිතරම මිනිසුන්ගේ අඩුපාඩු කියන right? මිනිසුන්ගේ ප්‍රශ්න කියවපු ඉන්න මිනිසුන් වහාම ඔයා මේ මිනිසුන්ගේ නැති නැත්නම් ජීවිතේ වල සාර්ථක වෙන්න බෑ. right? ඒ මිනිස්සු තමයි අසාර්ථක මිනිස්සු සමාජයේ වැඩි හරියක් ඉන්නේ අනුන්ට චෝදනා කරන මිනිස්සු. රජයට චෝදනා කරනවා, දෙමව්පියන්ට චෝදනා කරනවා, ගුරුවරුන්ට චෝදනා කරනවා, තමන්ගේ පාර්ට්නර්ට චෝදනා කරනවා නේද? තමන්ගේ අසාර්ථකත්වය ගැන, තමන්ගේ ෆේලියර්ස් ගැන, right? තමන්ට වෙච්ච වැරදි ගැන එයා අනුන්ට චෝදනා කරගෙන ඉන්නේ. එහෙම මිනිසුත් එක්ක ඉඳලා කවදාවත් ඔයාලා සාර්ථක වෙන්නේ right? ඔයා ට්‍රීවිල් පදින මිනිස්සු එක්ක හිටියොත් ඔයා දවසට ට්‍රීවිල් එකක් පදින. ඔයා CT100 පදින මිනිස්සු එක්ක හිටියොත් ඔයා දවසට CT100 එකක් පදින. right? හැබැයි ඔයාට BMW එකක් පදින්න ඕන නම් ඔය මිනිස්සු එක්ක ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් BMW පදින මිනිස්සු ටිකක් එක්ක ඔයා ඉන්න. right? ඒකයි මම මෙතන පැහැදිලි කළවට තේරෙන විදියට කිව්වේ. සමාජයට ඉන්නේ 95% මේ අසාර්ථක මිනිස්සු. ඔයාගේ උපදෙස් ගත්තොත් කවදාවත් උඩ යන්න බැහැ. එහෙනම් සාර්ථක මිනිස්සු, ධනවත් මිනිස්සු, ඉගෙනගත්ත මිනිස්සු එක්ක ඔයා සම්බන්ධ වුණොත් පමණයි ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. මේක හොඳින්ම තේරුම් ගන්න. ඔය ජීවිතේ වෙනස් වෙන ප්‍රබලම හේතුව තමයි සාර්ථක මිනිස්සු ආශ්‍රයයට මම කියපු එක. right? මගේ හිතපු පරණ හැම කෙනාම මම අත්හැරලා දාපු. right? ඊළඟ වැදගත්ම කාරණාව මේ විදිහව දන්නවා AI තාක්ෂණයේ දියුණුව එක්ක මොකද වෙලා තියෙන්නේ විරකියාව වේගයෙන් ඉහළ ගිහින් තියෙනවා. right? අනාගතයේ ගත්තොත් ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය හරහා තමයි ගොඩක් රැකියාවල් වෙන්නේ. right? ව්‍යාපාර වෙන්නේ. ඉතින් ඉදිරියට data entry රැකියාවල් නැති වෙනවා, customer service රැකියාවල් නැති වෙනවා, drivers වල පවා රැකියාවල් නැති වෙනවා. මොකද automation වාහනයෙන් accountant වලට රැකියාවල් නැති වෙනවා, consultant රැකියාවල් නැති වෙනවා. right? ඒ නිසා අනාගතය තුල රැකියාව කියන එක හරිම අවශ්‍යයි. වේගයෙන් මිනිසු ප්‍රසාර වලින් අයින් කරනවා, automation කරනවා companies.
ඉන්නේ අනාගතය ඇතුලේ ඔයා ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක් උනේ නැත්නම් ඔයා අලුත් දේවල් ඉගෙන ගත්තේ නැත්නම් ඔයාට වෙන ජීවිතේ වහල්කම් කර කර ඉන්න එහෙම නැත්නම් කුඩිම රස්සාවල ඉන්න අතපාන්න වෙනවා මිනිසු right සැප විඳින්න හම්බෙන්නේ right මේ මට හම්බෙච්ච අ, පොඩි එක්සාම්පල් එකක් මේ ඉන්දියාවේ ලොකුම software company එයාලගේ information technology company එකේ එක වතාවේ 12000ක් රස්සාව කප්පාදු කරන්න යනවා right හිතන බලන්නකො එක වතාවේ 12000ක් රස්සාවෙන් අයින් කරන්න මේ මිනිසුන්ට කොච්චර ඩිසිෂන් එක ගන්න පුළුවන් දේ ඔච්චර AI කියන එක මේ ලෝකයට බලපෑම් කරනවා කියලා. right? ඒක ඔයා බලන්න අනාගතේ වා රැකියාවක් කරනවා නම් ඒ රැකියාව ස්පර්ශයෙන් මොකද දැන් ලංකාවත් වේගින් ඔටෝමේෂන් වෙනවා සිස්ටම් AI එනවා. right? එහෙනම් ඔයාලට අනාගතය ගැන ලොකු තීරණයක් ගන්න වෙනවා. right? හරි. ඊළඟට දැන් මේ අපි කතා කළා මිනිස්සුන් දෙන ප්‍රශ්න ගැන ඇයි මිනිස්සු ෆේල් වෙන්නේ කියලා. එහෙනම් මේකට මොකද තියෙන විසඳුම? ඒ විසඳුම තමයි ඔයාලටම කියන සිස්ටම් එක හදාගත්තේ නැත්නම් ඔයාට සිද්ධ වෙනවා හැමදාම රස්සාවල් කර කර ඉන්න අවුරුදු 55 65 රස්සාවල් කරන අද බස් එකේ යද්දි බලන්න අවුරුදු 55 65 මිනිස්සු කොච්චර යනවද කියලා නේද සිකුරුට් ජොබ් කරන්නේ කවුද මේ වයසක මිනිස්සු ක්ලීනින් ජොබ් කරන්නේ කවුද මේ වයසක මිනිස්සු පාරවල් වල වැඩ කරන්නේ කවුද මේ වයසක මිනිස්සු වෙයි සිස්ටම් එකක් හදාගෙන නැහැ හරියට දෙයක් කරගෙන නැහැ එහෙනම් මේකට විසඳුම ඔයාලා නිදහස් මිනිස්සෙක් වෙන්න ඕන ඔයාට තියෙන එකම විසඳුම තමයි සිස්ටම් එකක් හදාගන්න එක. ඒ කියන්නේ පැසිව් ඉන්කම් එකක් හදාගන්න එක. අපි මේ දේවල් ඉස්සරහට සරලව කතා කරමු. ඉතින් ඔයා අඳුම ව්‍යාපාරිකයෙක් ආයෝජකයෙක් උනේ නැත් හැමදාම වෙන්නේ වාට කාට හරි කඹුරු ඉන්න. ඉතින් ඔය සිස්ටම් එකක් හදාගත්තොත් ඔයාට පුළුවන් වැඩිපුර මුදල් උපයන්න. ඒ හරහා ඔයාට පුළුවන් කාලය ඉතුරු කරගන්න, right? කාලය නිදහස ගන්න. එතනින් පස්සේ ඔයාට මානසික නිදහස ගන්න පුළුවන්. ඔයාටම කියන සිස්ටම් එකක් හැදුවොත්. right? අපි මේ ටික ඉස්සරහට කතා කරගෙන යමු. එතකොට අපි මේ කතා කරන කරුණු ටික ඇතුලේ right අපේ මේ සිස්ටම් එක ඇතුලේ ඔයාට අපි මුල පින්නන්නේ හරි දැනුමක් එක්ක හරි ගයිඩ්ලයින් එකක් එක්ක ඔයාට කොහොමද සරලව සාර්ථක වෙන්න පුළුවන් right ඒ නිසා හරියටම අපේ මේ සිස්ටම් එකත් එක්ක හිටියොත් ඔයාට පුළුවන් ජීවිතේ වා හිතන්නේ තැනකට සාර්ථක කරගන්න right ඉතින් අපි මේකට ප්‍රායෝගික උදාහරණ ප්‍රායෝගික සාර්ථක වෙච්ච ව්‍යාපාරික ආයෝජකයෝ right මේ අයගේ උදාහරණයක තමයි අපි මේ දේවල් කතා කරන්නේ. ඒතකොට රොබර්ට් ටී කිප්සාය කියන්නේ මේ ධනවත් බව සාර්ථකත්වය ගැන. ඒයි දුප්පත්කම පොහොසත්කම ගැන ගොඩක්ම කතා කරපු කෙනෙක් ලෝකේ ප්‍රබලම වෙනසක් කරපු කෙනෙක්. එයාගේ මේ ග්‍රන්ථ හරහා මේ පොත් හරහා ඉතින් මේවා එක අපි ඉස්සරහට කතා කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකත් මේ රිච් ඩෑඩ් පූර් ඩෑඩ් ගැන මේ පොත ගැන කතා කරමු. ලෝකේ ප්‍රබල වෙනසක් කරපු පොත මිලියන 32ක පිට කතාවේ වෙච්ච රටවල් 109ක භාෂා 51කට පරිවර්තනය වෙච්ච පොත. ඉතින් මේ පොත ඇතුලේ එයා මොකද්ද මේ කියන්නේ? ඇයි මිනිස්සු දුප්පත් වෙන්නේ? ඇයි මිනිස්සු කොටසක් පොහොසත් වෙන්නේ? මේක හරිය සරලව පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඊළඟ වීඩියෝ එකේදී මේක අපි කතා කරමු. ඉතින් ඊළඟ වීඩියෝ එකට එන්න කලින් ඔයාට ඇත්තටම ඔයාගේ ජීවිතේ වෙනසක් කරගන්න අවශ්‍ය නම් ඒක වට දැනෙනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. The Parable of the Pipeline. right මේක මේ අපි හදපු දෙයක් නෙමෙයි මේ Parable of the Pipeline කියන ග්‍රන්ථය බර්කෙච් රචනා කරපු පොතක්. මේක මිලියන ගණනක් කලින් වෙච්ච පොතක් ලෝකේ. එතකොට මේක සිංහල පරිවර්තනයේ තියෙන අවශේෂ කියලා මේ වීඩියෝ එක අපේ YouTube channel එකේ තියෙනවා. මම link එක ඔයාලට description එකේ දාන්නම්. මේ වීඩියෝ එක බලන්න. එතකොට මට ජොබ් එකක් කරන මිනිස්සෙගේ සිස්ටම් එකක් හදපු මිනිස්සෙගේ වෙනස පැහැදිලි. right ඒක බලලා තමයි ඔයා ඊළඟ වීඩියෝ එක බලන්න ඕනේ. නැත්නම් ඔයාට හරි අදහසක් එන්නේ නැහැ. right ඉතින් මේ තියෙන මිනිසුන්ගේ ජීවිතේ බලාපොරොත්තු වෙන දේ මේවා හීනද නෑ මේවා අනිවාර්යෙන් කළ යුතු දේවල්. නේද ගියක් හදන එක වාහනයක් ගන්න එක අම්මාලාට සලකන එක දරුවන්ට උගන්වන එක විනෝද වෙන්න ගමන් බිමන් යන්න ඉතින් මුදලක් ඉතුරු කරන එක නේද මේවා අපි ජීවිතේ අනිවාර්යෙන් කළ යුතු දේවල්. right හීන කියන්නේ ඊටත් එහා. ඒකෝට දැන් මේ තියෙන්නේ දැන් මේ විද්‍යාන ට්‍රෙන්ඩ් එක නේද ලක්සරි ලයිෆ්. එතකොට ගොඩක් එපාර්ට්මන්ට් වල තමයි දැන් ජීවත් වෙන්නේ. මේ එපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් තමයි දැන් ලංකාවේ වැඩිපුරම යන්නේ. එතකොට හැම අවුරුද්දකම අලුත් වාහන ටික ලංකාවට එනවා. ඒකෝට මේ ජීවිත ගත කරන මිනිස්සු නේද? ඉන්නවා 14ක් ඉන්නවා. එහෙනම් ඔයා try කරන්න ඕනේ මෙතනට යන්නද නැත්නම් ඉන්නේ තැනම ඉන්නද නැත්නම් ඉන්නේ තැනින් පල්ලෙහාට යන්නද? right ඒක තියෙන්නේ තනි කරම ඔයාගේ අතේ. ඉතින් අපි මේ ගයිඩ් කරන්නේ ඔයාට මුලින්ම නිදහසට යන්න ඕන. right ඔයා කැමති නම් සල්ලි වැඩිපුර හොයලා නිදහස් ජීවිතයක් ගත කරන්න. අන්න එහෙමයි තමයි අපි මේ කතා කරන්නේ. right ඔයාට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා මේ දේවල් ටික කරගන්න ඔය ජීවිතේ වෙනස් කරන්න. ඉතින් මේකට මේ වීඩියෝස් ටික පිළිවෙලට බලන්න. ඉතින් ඔයා කැමති නම් ජීවිතේ වෙනසක් ගන්න මේ වීඩියෝ එකෙන් ඔයාට දෙයක් ගන්න පුළුවන් වුණා නම්
පහලින් කමෙන්ට් එකක් දාන්න පුළුවන් අයිබෝන් කියලා. ඉතින් මේකත් එක්ක අපි ඉස්සරහට try කරනවා. ඔයත් එක්ක පර්සනල් සම්බන්ධ වෙලා ඔයත් එක්ක අදහස් හුවමාරු කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් පොඩි මැසේජ් එකක් අපිට දෙන්න. ඉතින් මේ වීඩියෝ එක තුල කතා කළේ ඔයාගේ ජීවිතේ වෙනසක් ගන්න පුළුවන් කොහොමද? ඒකට මොකක්ද කරන්න පුළුවන් දේ. ඉතින් අපි ඉස්සරහට පිළිවෙලට කතා කරමු. ඉතින් මම මතක තියාගන්න කොච්චර ජීවිතේ කඩාගෙන මැන්නත් නැවත නැගිටින්න පුළුවන්. රයිට් ඔයා හුස්ම ගන්නවා නම් මේ වෙලාවේ ඔයාගේ නාඩි වැටෙනවා නම් ඔයාලට නැවත නැගිටින්න පුළුවන්. ඒකට තමයි මේ ෆියුචර් බිස්නස් YouTube channel එක අපි හදලා තියෙන්නේ. මමත් ඒ වගේ කෙනෙක් ජීවිතේ වැටිච්ච කෙනෙක්. අතරමඟ ජීවිතේ නතර වෙලා හිටපු කෙනෙක්. රයිට් අද ජීවිතේ හිතන්න හිතන වෙනස් කරගෙන තියෙනවා. ඉතින් ඉදිරියේදී අපි මේ ටික කතා කරමු. මගේ ප්‍රබලම ඩ්‍රීම් එක මගේ ප්‍රබලම විෂන් එක තමයි අවුරුදු 18ත් 25ත් අතර තරුණ ව්‍යවසායිකයෝ ව්‍යාපාරිකයෝ ලක්ෂ ගාණක් මේ ලංකාවේ තියෙන දීකන. හරි. ඉතින් ඒ වෙනුවෙන් උපරිමයෙන් මහන්සි වෙනවා. ඉතින් ඉදිරියේදී අපි මුණ ගැහෙන්න පුළුවන්. ළමයිට අපි හම්බෙලා කතා කරන්න පුළුවන්. ඉතින් දැන් YouTube channel එක follow කරන්න වීඩියෝ ටික හරියටම බලන්න. ඔයාට අවංකව ඔයාගේ සාර්ථකත්වයෙන් ඔයා මහන්සි වෙන්න. මොකද කිසිම කෙනෙක් ඔයා වෙනුවෙන් ඉන්නේ රයිට් මම ජීවිතේ ගොඩක් මිනිස්සු විශ්වාස කරා. හැබැයි මම තනිය වෙච්ච වෙලාවේ මගේ ළඟ හිටියේ මම විතරයි. රයිට් මමත් මාව අවිශ්වාස කරනවා. සමහරවිට මම ජීවිතුන් අතරත් රයිට් ඒ නිසා මම ආදරෙන් ඉල්ලන්නේ ඔයාව විශ්වාස කරන්න ඔයාට ආදරය කරන්න. ඔයාගේ ජීවිතයේ තීරණ ඔයා තනියම ගන්න. රයිට් එහෙනම් ගොඩක් ස්තුතියි වීඩියෝ එක අවසන් වෙනකම් බලුවට. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. Parable of the Pipeline වීඩියෝ එක බලලා ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. රයිට් එහෙනම් මට ජය වේවා.